මේ වෙද්දි මාස කීපයයි වුණාට 1.4 මිලියන් views ගිහින් තියෙනවා. මම අනාවැකියකුත් කිව්වා හැබැයි. ජීවිතේ දේවල් ලැබෙන්න ලේසි නෑ. ඒ වෙලාවේ ගොඩක් ප්‍රවුඩ් හැබැයි මේකට වැඩියම ප්‍රවුඩ්. ඒ හැමෝටම හොරෙන් කියනවානේ. දෙකම ලිව්වේ මම. හැබැයි මම සෑහෙන බැනුම් ඇහුවා. රයිගම් ටෙලිස් 2024 වර්ෂයේ වසරේ විශිෂ්ටතම ගීත ගායිකාව වශයෙන් ඇයට සම්මානය ලැබෙනවා. අකි රත්තු පළස මතින් එනකොට මම අනාවැකියකුත් කිව්වා හැබැයි. ඔයා ඒක හැමෝටම කියනවා කියලා මම දන්නවා. මට විශේෂයෙන් කිව්වා. හොරෙන්. හොරෙන් කිව්වා. ඒ හැමෝටම හොරෙන් කියනවානේ. හරි. එනවා ඔය ටිකක් හිතා ගන්න. නෑ කිව්වා. ඇත්තටම කිව්වා. ඇත්තටම කිව්වා සත්තයි. එහෙම එකක් ඉතින් මගේ අනාවැකිය හරි ගියා. හොඳයි ඉතින් අර කිව්වනේ ගිය අවුරුද්දෙත් නොමිනේට් වුණා. ලැබුණේ නැහැ කියලා බලාපොරොත්තුට මං විශ් කරා. ඉතින් මං සුබ ප්‍රාර්ථනා කරනවා මේ ආපු ගමනට දැන් කියන්නකෝ මොකද හිතෙන්නේ කියලා මේ සම්මානය අතේ දරන් ඉන්නකොට. දුව තමයි අතේ දරන් ඉන්නේ. ඔව් ඉතින් ගොඩක් සතුටුයි නංගි. ජීවිතේ දේවල් ලැබෙන්න ලේසි නෑ. අනිත් මිනිසුන්ට අප්පුඩි ගහන්නත් පුරුදු වෙන්න ඕනේ. ඉතින් එහෙම මං හිතන්නේ අවුරුදු කීපයක් ඉඳලා අද ඉතින් එහෙම දවසක් ආවා. හොඳයි දැන් සම්මානයක් ලැබෙන පළමු වතාව නේද මේ විදිහට රයිගම් සම්මාන වල. රයිගම් සම්මානයක් ලැබෙන ගීත ගායනය වෙනුවෙන් ලැබෙන පළවෙනි සම්මානය රයිගම් සම්මානය. හොඳයි අපි ඒ නිර්මාණයට ස්තුති කරමු. ඔව් විශේෂයෙන්ම මගේ හීනයක් තමයි මම ඒක Facebook එකෙත් කිව්වා මිනිස්සුන්ගේ තියෙනවා හීන කියලා જાතියක්. මට එහෙම ඒ හීන ලිස්ට් එකේ තිබ්බ එකක් නෙමෙයි නන්ද මිස් එක සින්දුවක් කියන එක විශේෂම ටෙලිනාට්‍ය තේමා ගීතයක් කියනවා කියන එක. ඉතින් ඒ අවස්ථාව ලැබුණේ මේ වෙද්දි ඕස්ට්‍රේලියාවේ ඉන්න ඉන්ද්‍රජිත් මිරිහාන අයියා නිසා. ඔහු ඉතාම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම ආදරණීය නන්ද මිස් මගේ ආදරණීය ගුරුතුමිය ඒ වගේම මගේ ආදරණීය ගුරුතුමා සනත් සර් කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්නතෝ මට උගන්වපු. ඉතින් එතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ටේක් කෙයා මුළු කණ්ඩායමටම මේ ගීතයට දුන්න වටිනකමට. මොකද මේක මේ වෙද්දි මාස කීපයයි වුණාට 1.4 මිලියන් views ගිහින් තියෙනවා. ඉතින් ඒක අර විශේෂතම ගායිකාවයි මෙච්චර views ප්‍රමාණයක් TikTok හැදිච්ච ප්‍රමාණය හිතා ගන්න බැරි තරම්. දෙකම එකට හම්බ වෙන එක පුදුම වාසනාවක්. ඉතින් ඒකට මගේ ආදරණීය මිත්‍රාගාරයට ඔයා ඇතුළු හැමෝටම බොහොම ස්තුතියි. රයිගම් ජූරියට සහ රයිගම් කණ්ඩායමට බොහොම ස්තුතියි. හොඳයි මම කැමති වචන ටික හරියට මේ ජනගත වුණ වචන ටිකක් තියෙනවා ඒ ගීතය ඇතුලේ. ඒ ටික මතක් කරනවා. කොයි ටිකද? අර වඩාත්ම කියවුන ටික. මට ඒ කියන්නේ ඒ ගීතයේ සපත් නිරෝෂයක් නෑ කියා ස්ථිරද ගන්ධ පාන මලක් වූ සුවඳ බව දන්නවද ඊට පස්සේ නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට මම සෑහෙන බැනුනුත් ඇහුවා මිනිසුන්ට අමතක මම ඒ වචන ටිකට හරි කැමතියි මොකද මම පවා ඒක ෂෙයා කරනවා. ඔව් මම හිතන්නේ මේ දැන් නන්ද මිස් කියන කොටසත් ලිව්වේ මම තමයි. ඒ කියන්නේ මේ බිරිඳගේ කොටස සහ මම පෙම්වතියගේ කොටස දෙකම ලිව්වේ මම. හැබැයි මම සෑහෙන බැනුම් ඇහුවා. ඒ කියන්නේ මිනිසුන්ට අමතක වුණා මේ අනික් කෑල් දෙකම ඒ කියන්නේ නිර්මාණයක් විදියට මිනිස්සු කොච්චර තමන්ගේ කරගෙන තියනවද කියලා. ඉතින් ඒකේ සාර්ථකත්වය තමයි අද මෙතන තියෙන්නේ. හොඳයි ඉතින් ඒ සාර්ථකත්වයට ඔබට මේ ලැබිච්ච ඇගීමට තවත් ඒක උත්තේජනයක් කරගෙන ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරන ඔය කරන සියලුම මං කියන්නේ ඒවා ඉතා විශිෂ්ට ගණයේ දේවල් ඔබ කරන්න. ඉතින් සුබ ප්‍රාර්ථනා කරන හැම දෙයකටම පොඩ්ඩක් ඉන්න දුවගින් දෙයක් අහන්න කැමතියි. අම්මි ගැන මොකද හිතෙන්නේ? ගොඩක් ප්‍රවුඩ්. How proud? ගොඩක්. දැන් මේ සම්මානය ලැබෙනකොට අම්මිට මොකද හිතුනේ පුතාට? ඒ වෙලාවේ ගොඩක් ප්‍රවුඩ් හැබැයි මේකට වැඩියම ප්‍රවුඩ්. දැන් තමයි වැඩි එක. දැන් තමයි proud. දැන් අම්මිව හැමෝම ඉන්ටර්විව් කරනකොට මොකද හිතෙන්නේ? ආදරේ හිතෙනවා. හරි ඉතින් මේ ආදරේට අපිත් ආදරේ. බොහොම ස්තුතියි අපිත් ආදරේ.